lama විකරණ සංජය පරිත දිට්ඨි තෙරණ පොන් පොළොව දිට්ඨිය lama ආදිය වල කොහොමද ડોક્ટર સુનિલ વિજયસિંહ වගේ ඔයගලන්ට දැන් තේරෙනවා මොකක්ද මුල් පාදයක මූලික හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධ විස්තරයක් කළා. මම මේ අවස්ථාවේදී ගන්නවා මේ කාලය මේ මුල් පාද ට්‍රීට්මන්ට් වලදී සමහර වෙලාවට අපි දකිනවා මේ ඒකේ රිලැක්සස් නැත්නම් ආයමත් එන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රතිකාර කළා අපි තුමුකෝ කොන්සිලි සෙන්ට් එකේ ඇමරිකාවේ තියෙන කොන්සිලි සෙන්ට් එකේ උනත් ආයමත් රිලැක්ස් කියන එක ආයමත් ඒ විකෘතිතාවයේ එන්න දින chance එකක් තියෙනවා හරියට කරලා 10ක 15ක වගේ ගන්න. නමුත් ඒකක සෙන්ටර්ස් වල අනුව ඒ රිලැක්සස් එන percentage එක ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් දීර්ඝ වශයෙන්ම කරන පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඒගොල්ලන් හඳුනාගෙන තියෙනවා. ආයමත් නැවතෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ හරියට මේන්ටෙනන්ස් ෆේස් එකේ කලින් පවත්වා ගැනීමේ ෆේස් එකේ අර සපත්තු හරියට පැලදී නොපැලදීම. ඒ බාර් එකක් තියෙන සපත්තු විශේෂ සපත්තුවක් දෙනවා. ඒක මුලදී ඒක ප්‍රොටෝකෝල් එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. පළවෙනි මාස තුනේ පැය 23ක් පන්නන්න ඕනේ. පැය 23ක් ඒතකොට පැයක් තමයි ගලවන්න දෙන්නේ. ඊට පස්සේ අවුරුද්ද විතර වෙනකම් පැය 18ක් වගේ කාලයක් ළමයාට පන්නන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 4-5 වෙනකම් පැය 12ක් වගේ කාලයක් තුල පන්නන්න. ඕක වෙන්නේ ගඳුරට ඒ පැලදීම හරියට වැටුනේ නැත්නම් ආයමත් ඒ මූල පාත තත්ත්වෙ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පළවෙනි අවුරුද්දේදී හරියට ඒ සපත්තු දැම්මේ නැතුව නතර කළොත් 50%කට වැඩි ආයමත් එන්න පුළුවන්. 60ක් වගේ 60ක් 70ක් වගේ. අවුරුදු දෙකේදී ඒ සපත්තු දැමීම නතර කළොත් 40-50ක් වගේ ප්‍රතිශතයක් ආයේ මූල පාත තත්ත්වෙට එන්න පුළුවන්. එතකොට අවුරුදු 3-4දී නතර කළොත් 30ක් වගේ වෙන්න පුළුවන්. අවුරුදු 4න් පස්සේ බොහෝ දුරට ළමයි තරපත්තුවක් දාන්න අමාරුයි බාර එකක් තියෙන. මොකද ඒ කාලේදී ළමයා ඇවිදින කාලේ ඉතින් ඒ කාලේ ඉතින් අපි කොහොමද සපත්තු දෙකේ නතර කරනවා. එතකොට එතනදී තියෙනවා මේ රිස්ක් එකක් අවධානයක් 15ක වගේ ඒ මූල පාත තත්ත්වය එන්න පුළුවන්. අපි ඒ මූල පාත තත්ත්වය ආයමත් ඇතිවීම මූලික වශයෙන් හඳුනා ගැනීමත් වැදගත්. එකක් තමයි හරියට බ්‍රේස් එක නැත්නම් සපත්තුව දැමීම දාන්න බෑ ළමයා කෑ ගහනවා. ඒ කියන්නේ සමහරට අර අපි අර දීපු කලින් කතා කළා වගේ තියෙන ඇද හතරෙන් එකක් අයිමත් මූලික වශයෙන් ආයේ නැවත පැමිණීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අතන විරුද්ධේ අර කරන සෙන්ට් එකටම ගිහිල්ලා ආයෙ පෙන්වන එක. ඒක පෙන්වනාම ආයෙ ප්ලාස්ටර් දාලා අර විදිහටම ආයෙ හදන්න පුළුවන්. ඒක තමයි එක හේතුවක් ප්‍රධානම හේතුව මේ ආයමත් නැවත ඒ විකෘතිතාවයේ එන්න හේතුව. සමහර වෙලාවට තව තියෙනවා අන්ඩර් කරෙක්ෂන්. කියන්නේ ප්ලාස්ටර් දැම්ම සමහර වෙලාවට ප්ලාස්ටර් හරියට වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒ ප්ලාස්ටර් වලට හරියට ඒ සයින් වලට යොමු නොවෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ කාලයත් එක්කේ බෝන් එක නැත්නම් කටු වලත් ඒ ෂේප් එක වෙනස් වෙනවා. එතකොට එහෙම වුණාම ඒකට අපි කියන්නේ රෙසිඩුවල් ඩිෆෝර්මිටි. ඒ කියන්නේ හරියට ඒ කටු මේ වර්ධනයත් එක්ක ඇදවීමත් එක්ක ඒක හදන්න අයිමත් ඒ කොන්සිලි ට්‍රීට්මන්ට් එකම ගම පාවිච්චි කරන්නේ. ඒ වගේ බබාලා කලින් යමු වුණොත් අපිට ඒක ලේසි කරන්න නෝමල් කරන්න ප්ලාස්ටර් වලින්ම සමහරට පොඩි සර්ජරි එකකට යොමු වෙන්න පුළුවන්. නමුත් ළමයා තව ටිකක් ලොකු වෙලා આવොත් අවුරුදු 5-10 ටීනේජ් කාලේ වගේ આવොත් ළමයා ලොකු වුණාම ඒ බෝන්ස් වල තියෙන ඇදේ හදන්න විශාලම ශල්‍ය කර්ම කරන්න වෙනවා. ප්‍රධානම වශයෙන් මේ බෝන් එක කට් කරලා නැත්නම් මේ කෙලින් කරන ඔපරේෂන් කරන්න වෙනවා. සමහරට එළිය දාන ෆ්‍රේම් එකක් මගින් හදාගෙන. ඒකට යන මුදල කාලය සහ සායන වලට එන්න ඕන කාලය හුඟක් වැඩි. ඉතින් මම මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් කියන්න කැමති අර මූලික වශයෙන් ලැබෙන ඒ ප්‍රතිකාර හරියට කරනවා වගේම අවුරුදු 4න් පස්සේ ඒ ළමයා අවුරුදු 15-16 වෙනකම් වර්ධනය වෙන ළමයෙක්නේ. ඉතින් ඒ හින්දා ඒ ළමයාගේ මුලදී රිලැක්ස් එකක් අඳුනා ගන්න පුළුවන් නම් කලින්ම සායන යොමු වෙනවා නම් අපිට අර මූලික ප්ලාස්ටර් දැමීමකින් හදන්න පුළුවන් වෙන අවස්ථාවක් මගහැරෙන්න නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම මම කියන්න ඕනේ මේක ඇවිල්ලා මේක ඇවිල්ලා ඇදවීම ඇති වෙන්නේ මේ කටු වලින් නෙමෙයි පටන් ගන්නේ. ඒක ඇති වෙන්නේ මාංශ පේශි වල තියෙන ප්‍රශ්නයක්. ඉතින් හින්දා මාංශ පේශි වල ප්‍රශ්නේ සමහර වෙලාවට
අපි හුඟක් දුරට මේ ක්ලබ් ෆුට් නැත්නම් මුහුදු පාද තත්ත්වයේ හේතුවක් දන්නේ නැති වුණාට සමහර ඒවා තියෙනවා මුහුදු පාද තත්ත්වයක් වගේ ලැබුණාට ඒකේ තියෙන මේ හේතුව මේ ස්නායු සහ මාංශ පේශි වල හේතු ජාන්මය වශයෙන් වෙන හේතු තියෙනවා. ඒකට අපි කියන්නේ secondary ක්ලබ් ෆුට්. ඒ කියන්නේ ඉඩියෝපැතික් කියලා කියන්නේ හේතුවක් දන්නේ නැති අපි දකින්නේ මුහුදු පාද තත්ත්වයන් ඒකයි. නමුත් සමහර ඒවා තියෙනවා හේතුවක් තියෙන්න පුළුවන්. අන්න ඒවල රිලැක්සස් රේට් එක නැත්නම් ආයමත් එන්න තියෙන chance එක හුඟක්ම වැඩි. ඒ වගේ බබලා විශේෂයෙන්ම ළමා විකලාංග ශල්‍ය වෛද්‍ය සාහනයකට යොමු වෙනවා නම් ඒවා කලින් අඳුනාගත්තොත් අපිට ප්‍රතිකාර ගන්න තියෙන ක්‍රම ලේසි වෙනවා වගේම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකට යන්න අවස්ථාව ලැබෙනවා. डॉक्टर आयुर्वेद पेनो ඒකත් එක්ක සම්පූර්ණ ප්‍රසන්න ඉතින් ඒක පොලියෝ කියද්දී නෑ පොලියෝ කියලා කියන්නේ ඒක සාමාන්‍ය වශයෙන් දැන් පොලියෝ කියන එක දැන් අපි දකින්නේම නෑ පුරාණ වෙලා කියලා තියෙන්නේ. නමුත් වෙන හේතු තියෙනවා තව ස්නායු වේද උදාහරණයක් වශයෙන් මෙනින්ගෝමයලොසිස් තත්ත්වයක් යටතේ කොන්දේ ස්නායු ප්‍රශ්නයක් ඇති වුණාම ක්ලබ් ෆුට් ඒ කියන්නේ ඒ වගේ ඇදයක් හට ගන්න පුළුවන් කකුලේ. තව එකක් තමයි මාංශ පේශි වල ජානමය වශයෙන් ඇතිවන සින්ඩ්‍රෝම් වගේ ඒවා. ඒ කියන්නේ ආර්ත්‍රෝග්‍රයිපෝසිස් කියලා. ඒ වගේ ළමයින්ගේ තියෙනවා එක ජොයින්ට්ස් එකක නෙවෙයි ජොයින්ට්ස් කීපයකම ඒ ඇද. ඉතින් ඒ වගේ දේවල් අඳුනා ගන්න නම් කොහොමද ඒ අඳුනා ගැනීම මූලික වශයෙන් වෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රතිකාර ක්‍රමය සාමාන්‍ය ක්ලබ් ෆුට් ළමයින්ගේ ප්‍රතිකාර ක්‍රමයට වඩා දීර්ඝකාලීනයි. මොකද ඒගොල්ලන්ගේ හේතුවක් තියෙන හින්දා. ඒ වගේ වල නොවරදවාම සායන වලට පැමිණීම සහ අවශ්‍ය වෙලාවට ප්‍රාශදන ලබා ගැනීම වැදගත්. ඒ වගේ බබලා ඉන්න දෙමව්පියෝ. ශල්‍ය කර්මකින් තොරව ප්‍රතිකාර කරන වයස් සීමාවක් කියන්නේ ශල්‍ය කර්මකින් තොරව සාමාන්‍යයෙන් ක්ලබ් ෆුට් කියන මුහුදු පාද තත්ත්වයේදී තමයි ප්ලාස්ටර් දැම්මට එක ශල්‍ය කර්මයක් පොඩි ශල්‍ය කර්මයක් කරනවා මේ හීල් කෝඩ් එක නැත්නම් අපි ටෙන්ඩරකිලිස් එක කියන්නේ හීල් කෝඩ් එක එතන අපි කට් කරනවා මේ හිරි වටලා හරි සීනටි කරලා හරි. ඉතින් ඒක සාමාන්‍යයෙන් ක්ලබ් ෆුට් වල 100%ක්ම ශල්‍ය කර්මයක් නැතුවනේ 80%කට වගේ ඒ වේදනේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ටීන ප්‍රමිය කරන්න ඕනේ. ඒක හුඟක් දුරට හිරි වටලා කරන්න පුළුවන්. නමුත් මම මේ කලින් විස්තර කළේ මේ රිලැක්සස් නැත්නම් රිලැක්සේෂන් වල කියන්නේ ඒගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම ඒ කකුලේ ෂේප් එක හදලා ගන්න තියෙන ලොකු සර්ජරිස් ගැන තමයි මම කලින් කතා කරේ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි ශල්‍ය කර්මයක් කරන්න වෙනවා හුඟක් දුරට 80%කට 90කට වගේ බබලට. නමුත් ඒක මේ ලොකු ශල්‍ය කර්මයක් නෙමෙයි. ડોક્ટર පොලි තුරන්කලා කියන එක තාමත් ඒ ස්ටෑන්ඩඩ් එහෙම තියෙනවා. ඒක මේ පොලි තත්ත්ව වාර්තා වෙන්නේ නැත්නම් පොලියෝ තත්ත්වයක් කොහොමද? බහමන හිතන්නේ අවුරුදු 15-20ටම එකම රෝගියෙක්වත් ලංකාවේ වාර්තා කරලා. නමුත් ඒ තුරන්කල අපි ලංකාව තුරන් කළා තියෙනවා. ඒක පොලියෝ එක්ක කිසිම සම්බන්ධතාවයක් නැති මේක. පොලියෝ කියන්නේ වෛරස් එකකින් බෝ වෙන රෝගයකින් ඇති වෙන දෙයක්. ඒ පොලියෝ වෛරසයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ දීලා කියන ප්‍රණාම මයිකරේ මේකේ ප්‍රස්තුතිය සම්පූර්ණ වෙනස්. මේකට දාව ගන්න එපා. හරියට ડોක්ටර් මේක ජානමය රෝගී තත්ත්වයක් වෙනවා. ඒ කියන්නේ නිරෝගී වෙන දරුවෙක් ඊට පස්සේ තරුණ වියට ඇවිල්ලා විවාහ වුණාට පස්සේ ඒ අය බිහි කරන දරුවන්ට ඒ රෝගී තත්ත්වය මොකක්ද? ඔව් පරම්පරා හිස්ටරියක් ගත්තාම සමහර වෙලාවට 100ක වගේ රිස්ක් එකක් තියෙනවා. අපි තෝරගො ගෝල්බල් දින කෙනෙක්ට තවත් බබෙක් ඇතුළේ වෙන්න පුළුවන් ඒ පවුලේ මගමනක් දෙන්න පුළුවන්. ඒක කියන්නේ 100%ක් අපි දන්නේ හේතුව ඒක মালටි ෆැක්ටෝරියල් කියන හේතු ගොඩාක් හේතු වෙන්න පුළුවන්. කමල ඒවා හරියට හඳුනා ගන්න නැහැ. ඉතින් උඟක් දුරට වෙන්නේ ජානමය වශයෙන් ගොඩක් වෙන දේනවා. ඒවා අර සෙකන්ඩරි වෙනවා. ඉඩියෝපැතික් නෙමෙයි. හොයාගත්තේ නැති දේවල්. පෞද්ගලික හේතු යා মালටි ෆැක්ටෝරියල්. අනිත් මම තව කියන්න ඕනේ මේ වගේ බබාලගේ අපි හිතමුකෝ කකුලේ ඇදවීම 100%ක් හදාගන්න තෝ කාලයක් තිස්සේ තිබ්බහම ඒගොල්ලන්ට ඇතිවන දීර්ඝකාලීන ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන් ඒගොල්ලන් පස්සේ ඇදේ විතර ඇද්දිම ඒගොල්ලන්ට කැක්කුම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ජොයින්ට්ස් වල ආතරයිටිස් එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට එන්න පුළුවන් කැලෝසිස් නැත්නම් හැම වැඩි විදියට ප්‍රෙෂර් එක ඇවිල්ලා ඒක තුවාල එන්න පුළුවන්. ඊට අමතරව ඒගොල්ලන්ගේ දනිස් අමාරු, කොන්දේ අමාරු, උකුල් අමාරු කියන ඒ හැමදේම වෙන්න පුළුවන්. සමහර ළමයිගේ ඒ ආස්තිය වල විශේෂ එක පැත්තක් විතරක් සම්බන්ධ වුණාම ඒ ආස්තිය වල මේ මාංශ පෙශි වල
හෙක්ටු කට්ටිය තියෙනවා. ඉතින් ඒ සයිසස් දෙකක්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් නමුත් ඒවා ඒ තත්ත්වයට යන්න කලින් ඉක්මන් ප්‍රතිකාරවලට යොමු වෙනකොට අපිට අර නිය නෝමල් ඒ කියන්නේ 100ක් නැත්නම් 90% විදියට හදන්න පුළුවන්. මොකද කකුල දැන් උදාහරණ වශයෙන් මේ ක්ලබ් ෆුට් කියන බබාලා ඒගොල්ලන් ප්‍රතිකාර කළා සාර්ථක වෙච්ච කට්ටිය ගෝල්ඩ් මෙඩල් ගත්ත කට්ටිය ඉන්නවා මේ ඔලිම්පික්ස් වල. ඉතින් ඒක නම් හරියට ටයිම් එකට මේ යොමු වීම තමයි වැදගත්. අර උතුම් සඳහන් කරා මේ සපත් ගන්න ගියාම ප්‍රශ්න නෝගිය. ඒ කියන්නේ ලොකු ස්කෝයර් වල සපත් ගන්න නැත්නම් පොඩි කාලේ මේක විශේෂ සපත්තුවක්. සපත්තු දෙකක්. ඒකෙන් කරන්නේ කකුලේ අර මං කියෝ වගේ හීල් කෝඩ් එක කියන එක දික්වීම තියාගන්න තියෙන ක්‍රමයක්. ඒක මැද බාර් එකක් තියෙනවා. නිකන් සපත්තුවක් නෙමෙයි. විශේෂ සපත්තුවක් මේ කොන්සෙන්ට්‍රේට් බ්‍රේස් කියන්නේ. ඉතින් ඒක දැමීම මං කියු කලින් කාල පරිච්ඡේදය තුලදී ඒ ප්‍රොටෝකෝල් එක දැම්මා. මේක ඇවිල්ලා අවුරුදු ගානක පර්යේෂණ ડોક્ટર කොන්සෙටි කරපු පර්යේෂණ වලින් හදාගත්ත ප්‍රොටෝකෝල් එකක්. ඒ ප්‍රොටෝකෝල් එකට ගියාම ඔය මම කියන විදිහට රිලැප්ස් ආයමත් ඒ ක්ලබ් ෆුට් තත්ත්වයක් ඇතිවීම අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඒකේ බාර් එකෙන් වෙන්නේ ළමයා කික් කරනවා. ළමයා කකුල එක කකුලක් ඉස්සරහට تعلق කරනවා අනිත් කකුල මේ ඒකේ හීල් කෝඩ් එක ඇදෙනවා. ඉතින් ඒක තමයි වැදගත්. ඉතින් ඒක ඒ ප්‍රොටෝකෝල් එකට දැමීම වැදගත්. ඉතින් මේක සාමාන්‍ය දාන සපත්තුවක් නෙමෙයි. අවුරුදු 4ක් වගේ කාලයක් තුලදී මේක සම්පූර්ණ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කියලා පුරා කාලෙදී මේ යොමු වුණාට පස්සේ දැන් මේ කියන්නේ යම් විදියක දැන් ඉතින්වල දැන් වාර්තා වෙන රෝගීන් ඒගොල්ලෝ මේ වසර 4 මේක සාර්ථකව දැන් ඉම කරපු ශාල පිටසක් ඉන්නවා. ඒකතකොට දැන් කොහොමද ලංකාවේ මේ තත්ත්වය දැන් යම් පාලනයක්ම වෙලාද තියෙන්නේ කොහොමද ඒක? ඔව් දැන් අපි ඉස්සර දකින විදියට වඩා දැන් ගොඩක් දුරට මේ කොන්සෙන්ට් සෙන්ටර්ස් ලංකාවේ තියෙන ඉඳා ඒ වලට ඒ ප්ලාස්ටර් දැමීම වගේ නගවා පාලනය වෙලා තියෙනවා. නමුත් මම කිව්වාගේ අවුරුදු 4ෙන් අපි කොන්සෙන්ට් ට්‍රීට්මන්ට් එක බ්‍රේසස් නතර කළා. 15%කට ආයෙමත් දෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඒගොල්ලන් ලොකු වයස අවුරුදු 14 16 වගේ වෙනකන් ක්ලිනික් එකට අවුරුදු සැරයක්වත් යොමු වෙන්න ඕනේ. ඒකට විශේෂ ව්‍යායාම තියෙනවා. ඒ ව්‍යායාම වලට යොමු වෙන්න ඕනේ. නැත්නම් ඒ 10 15 ආයෙමත් එන්න පුළුවන්. එහෙම බබාලාගේ විස්තර ඕනනම් දැනගන්න පුළුවන්. අද මම හිතන්නේ ඒ වගේ දෙමව්පියෝ දෙන්නෙකුත් යොමු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ විස්තර කියන්න. ඉතින් ඒ හින්දා ඒක අවුරුදු ළමයින්ගේ වර්ධනය සම්පූර්ණ වෙනකන් සායමෝඩි